දෙදස් විසි හතර ඕලෙවල් ICT ප්‍රශ්න පත්තරේ ලොජිකේට් ප්‍රශ්නය තමයි මේ වීඩියෝගෙන් සාකච්ඡාවෙන්. එතකොට අපි ප්‍රධාන ප්‍රශ්නංක එකේ රෝමිලක්කම් හතරට තමයි ලොජිකේට් ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. AB කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපි ඒ කොටසට බැලුවොත් ඉස්සෙල්ලා මේගොල්ලෝ තියලා තියෙනවා පේපර් එකේ ස්ක්‍රීන් එකේ පෙන්නයි වලට and සහ O ද්වාර පමණක් ඇතුළත් කරමින් P සමානයි A වරහන් ඇතුළේ B + C බූලිය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථ අඳින්න කියලා තියෙනවා. ඉතින් and සහ O ද්වාර දෙක විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බූලිය ප්‍රකාශන එකක් තියෙනවා අපිට බලන්න පුළුවන්. ඉන්පුට් තුනක් තියෙනවා මෙතන. ඉන්පුට් තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම A එක තියෙනවා. ඊට පස්සේ B + C B එක O ගේට් එකකින් ගිහිල්ලා තියෙනවා අපිට පේනවා මෙතන. ඉතින් මම මෙතන O ගේට් එක ඇඳලා මෙන්න මේ ප්‍රකාශනය ඉස්සෙල්ලාම ගන්නවා. O ගේට් එක ඇඳුත් මෙන්න මෙහෙමනේ. O ගේට් එක ඇඳලා. හරිද? O ගේට් එක ඇඳලා ඊට පස්සේ A ට මෙන්න මේක AND ගේට් එකකින් ගිහිල්ලා දෙන වලට පේනවා නේ. එහෙනම් මම AND ගේට් එක මෙතනින් අඳිනවා. හරිනේ. එතකොට ඔච්චරයි උත්තරය ඔක තමයි. ඉතින් P අවුට්පුට් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් A යනවා. හරිම සිම්පල් ගානක්. ඉතින් මෙතනින් B යනවා, මෙතන C යනවා. ඉතින් මේකෙන් වෙන්නේ AND O ගේට් එකෙන් වෙන්නේ එකතු වෙන එක. මේක O ගේට් එක, මේක AND ගේට් එක. හරිද? එතකොට මෙතනින් B + C තමයි මෙතනින් යවෙන්නේ. ඉතින් ඒක ගුණ වෙලා තමයි මෙතන අවුට්පුට් එක විදිහට මේ දීලා දෙන ප්‍රකාශනයට අදාළ බූලියන් ප්‍රකාශන අපිට ගන්න පුළුවන්. ඉතින් අපි යමු B කොටසට. හරිද? B කොටසේ තියෙන්නේ මෙන්න මේ වගේ සර්කිට් එකක් දීලා අපෙන් අහනවා ABC ආදාන තුනට එක බිඳුව කියන එක ඉන්පුට් එක පිළිවෙලින් දුන්නොත් P සහ Q ට එන අවුට්පුට් එක මොන වගේද කියලා තමයි අහන්නේ. ඉතින් අපිට ඒක ලේසියෙන් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ප්‍රකාශන ලියලා එහෙම දදා ඉන්න ඕනේ නැහැ. ඔයාලට දැන් ඒක කියන්නේ මොකද? එක බිඳුව. ඔහොම ඉන්පුට් එක දුන්නොත් අවුට්පුට් එක මොකක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ P ට සහ Q ට එන අවුට්පුට් එක තමයි අහන්නේ මොකක්ද කියලා. ඉතින් අපි ගන්න කොහොමද? දැන් මේක මොකක්ද? මේ ගේට් එක මොකක්ද බලමු. මේ ගේට් එක no ගේට් එකක් නේ. ඉස්සරහා බිඳුවක් තියෙන වලට පේනවනේ. එහෙනම් no ගේට් එකක් වෙනවා. ඒතර මේක not ගේට් එක කොහොමද දන්නේ කියන්නේ? මේක not ගේට් එක. මේක මොකද්ද? AND ගේට් එකට ඉස්සෙන් බිඳුවක් ඩොට් එකක් වගේ තියෙනවා. ඒක NAND ගේට් එක වෙනවා නේ. මේක NAND ගේට් එක වෙනවා. හරිද? මේක NAND ගේට් එක මෙන්න no ගේට් එක. හරි. අපිට දැනගන්න ඕනේ P සහ Q ට එන ආදාන අවුට්පුට් එක. එතකොට අපි ඉස්සෙල්ලාම කරනවා දැන් no ගේට් එකකින් වෙන්නේ මොකද්ද? no ගේට් එකකින් වෙන්නේ ඉන්පුට් දෙක, ඒ කියන්නේ O ගේට් එකකින් වෙන එකේ අනිත් පැත්ත. හරිද? O ගේට් එකකින් වෙන එකේ අනිත් පැත්ත. එතකොට අපිට ගන්න පුළුවන් no ගේට් එකේ truth table එක මම ගහුවොත් no ගේට් එකේ වෙන්නේ O ගේට් එක අනිත් පැත්තටනේ. මම එහෙනම් O ගේට් එකේ මෙතන normal මම ගහ ගන්න බිඳුව එක. දැන් අහගෙන මෙතන output එක විදිහට එන්නේ මොකද්ද? දැන් බිඳුවනේ මෙහෙන්න එක එන්න ඕනේ. ඇයි? no O ගේට් එක අනිත් පැත්ත. එතකොට 1.01නේ. එක නෙමෙයි බිඳුව එන්න ඕනේ. 0.1 එක නෙමෙයි බිඳුව එන්න ඕනේ. 1.1නේ. එක නෙමෙයි බිඳුව එන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ no ගේට් එකේ truth table එක මම නිකන් ගහගත්ත කටුවට. එතකොට O ගේට් එක අනිත් පැත්ත නෙමෙයි. no කියන්නේ. හරි. ඒක හරි. එතකොට NAND එක අපි ගහ ගන්න. NAND ගේට් එකත් ගහගමු. NAND ගේට් එක ගහගත්තොත් NAND කියන්නේ AND එකේ අනිත් පැත්ත. එහෙනම් 0.1 NAND ගේට් එකේ අවුට්පුට් කොහොමද එන්නේ? බිඳුවර බිඳුව නම් බිඳුව නෙමෙයි එක එන්න ඕනේ. එක්වර බිඳුවනේ. බිඳුව නෙමෙයි එක එන්න ඕනේ. එක්වර බිඳුව නෙමෙයි එක එන්න ඕනේ. එක්වරක එකයි එක නෙමෙයි බිඳුව එන්න ඕනේ. ඒ කියන්නේ AND එකේම අනිත් පැත්ත. හරිද? AND එකේ එක නම් මේකේ බිඳුවයි. NAND කියන්නේ ඒකයි. හරිද? හරි. එතකොට not gate එකේ කොහොමද දන්නවනේ? බිඳුව කිව්වොත් එහා පැත්තට එක කියලා කොහොමද දන්නව? හරි. අපි දැන් මේක පුරවගෙන යමු. හරිද? එතකොට 1.1 no gate එකෙන් එළියට ගියොත් output එක මොකද්ද? මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. 1.1 ගිහින් තියෙනවා. 1.1 ගියොත් output වෙන්නේ බිඳුව. හරිද? ඉතින් අපිට හිතලා ගන්න පුළුවන් ඉතින්. අනිත් පැත්ත 1.1 එක නෙමෙයි බිඳුව කියලා මෙතන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බිඳුව ගියොත් මෙතෙන්ට යනවනේ එක. ඇයි? not gate එකෙන් එන්නේ කන පිට ගහන එක. බා එකක් නෙන්නේ. එතකොට බිඳුව අනිත් පැත්ත එක. ඊට පස්සේ NAND එකට යනවා බිඳුව එක. මේකෙන් බලන්න පුළුවන් පැටලෙන කෙනෙක්ට විතරයි ඉතින් මේක ගහගන්න නැත්නම් හිතින් හදලා ගන්න පුළුවන්. බිඳුව එක ගියොත් මෙන්න මේ අවස්ථාව බිඳුව එක අවස්ථාව මොකක්ද එක යන්නේ. එතකොට මෙතන අවුට්පුට් වෙනවා එක. මේ බිඳුව එක ගියොත් එක යන්නේ. පේනවද?
කියන්නේ ඇන්ඩ් එකේ අනිත් පැත්තට එක්වර බිඳුවනේ ඇන්ඩ් එකේ බිඳුව නෙමෙයි එක ඇන්ඩ් හරිද හරි එතකොට උත්තර එනවා පීට බිඳුව කිව්ට එක හරිද මෙන්න මේක තමයි ආන්සර් එක එන්නේ ලොජික් ගේට් B කොටසට ආන්සර් එක පීට බිඳුව කිව්ට එක ඉතින් ලොජික් ගේට් ප්‍රශ්න වල දෙන ඔච්චරයි MCQ පේපර් එකටත් ඇවිල්ලා නැහැ ඉතින් හරිම කියන්නේ පේපර් එකේ අයින් කරන්න හදනවා වගේ නිකන් ලොජික් ගේට් ප්‍රශ්නේ අපිට පේන විදිහට ඉතින් හරිම ලේසි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ වලට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්